සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. මගේ යාළුවෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මේ ඔක්තෝබර් 17 වෙනිදා මම මේ වීඩියෝ එක ෂූට් කරන දවස. ඉතින් අදට මගේ සීයා තාත්තා නැති වෙලා අවුරුදු 8ක් වෙනවා. ඉතින් ඒක මට ගොඩාක් දුක දවසක්. අදටත් ඒ දවස නිකන් ඊයේ පෙරේදා එයාගේ මරණය වුණා වගේ දැනෙනවා. ඒ තරම් මගේ හිතට ඒක තදින්ම කාවැදිලා තියෙන්නේ. ඉතින් මං හිතුවා එයා නැති වුණේ පිළිකා රෝගයකින් නිසා. අද පිළිකා රෝගේ තියෙන අය හොයලා කෑම වේලක් දෙන්න ඕනි කියලා. මට හොයාගන්න පුළුවන් වුණේ ඒ රෝගේ තියෙන දෙන්නයි. ඉතින් ලබන අවුරුද්දේ නම් එක්කෙනෙක්වත් හොයාගන්න බැරි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඒ තරම් දරුණු රෝගයක් තමයි ඒක. මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා මගේ සීයා තාත්තා විඳවපු තරම්. ඉතින් මං උදේම නැගිටලා මේ විදියට උයාගත්තා. මම මේ දවස්වල ඩයට් කරනවානේ. ඒ නිසා හස්බන්ඩ්ටයි පුතාටයි තමයි මම මේ කෑම හදන්නේ. උදේටයි දවල්ටයි දෙකටම එකට උයනවා. මේ විදිහට චූටි මාළු වගේක් තිබිලා හස්බන්ඩ් අරන් ඇවිල්ලා තිබ්බා. මම ඒක හොදලා පිරිසිදු කරලා ෆ්‍රිජ් එකේ බොක්ස් වලට දාලා තිබ්බේ. ඉතින් ඒක මේ විදිහට බැදගත්තා. බැදගෙන නිකන් ලෙවල් එක වගේ හදාගෙන ගොටුකොළ කැරට් පොල් දාලා ගොටුකොළ සම්බෝලයක් හදාගත්තා. මේ තියෙන්නේ චියා සීඩ් දාලා මං ලෙමනුත් දාලා බොන වතුර එක. උදේම බිව්වේ කිතුල් හකුරු කෑල්ලක් එක්ක කිරි එකක්. බ්‍රෑන් කැකර් බිස්කට් එකක් කාලා. ඉතින් මගේ උදේට එච්චරයි. මේ තියෙන්නේ උදේට පුතාගේ හස්බන්ඩ්ගේ කෑම වේල. ඉතින් ওই විදිහට පරිප්පුත් කිරට හදාගෙන පපඩම් බැදගත්තා. ඊට පස්සේ දෙන්නටම කෑම දෙකක් බෙදලා කන්න දුන්නා. ඉතින් අද දවස ගොඩාක් දුක දවසක්නේ. මේ තියෙන්නේ මගේ දවල් කෑම එක. මේක හදාගත්ත විදිය මම පස්සේ රෙසිපි එක ගේන්නම්කෝ. අපේ අම්මත් අද දානේ වේලක් දීලා තිබ්බා. හීල් දානයක් පන්සලට. ඉතින් මට හිතුණා රෑට කෑම වේලක් හදලා අර මං කිව්වා වගේ පිළිකා රෝගේ වැළඳිලා ඉන්න නැන්දලා දෙන්නෙක්ම මේ අවට ඉන්නවා. ඒ දෙන්නට දෙන්න. ඉතින් අපි ඒ නිසා ඒවා හදන්න ඕනි කරන බඩු ගේන්න ටවුන් එකට ගියා. ඇත්තටම අවුරුදු 8ක් ගත වුණා කියලා හිතා ගන්නවත් බෑ. අද ඊයේ නැති වුණා වගේ තමයි දැනෙන්නේ. මගේ ජීවිතේ ලොකුම දුක දවසක් තමයි ඒක. ඒක මෙහෙම වචන වලින් කියලා නිම කරන්න බෑ. ඔයාලටත් සමහර අයට දැනෙලා ඇති තමන්ගේ ළඟින්ම හිටපු තමන්ට ගොඩාක්ම ආදරය කරපු කෙනෙක් මේ ලෝකේ අතහැරලා ගියාම දැනෙන වේදනාව. අනේ මගේ channel එක බලන මල්ලි කෙනෙක් ඉන්නවා. එයාටත් මේ ලෙඩේ තියෙනවා කියලා කිව්වා. ඉතින් එයා channel එකක් කරනවා. අනේ මල්ලිටත් මම නිරෝගී සුවය ඉක්මනින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං හිතුවේ මේ වගේ මැටි ඇතිලි දෙකකට කෑම දෙක බෙදලා දෙන්න. මොකද ඒක අර ආස හිතෙන විදිහටනේ. ඒ කියන්නේ ඇහැට ප්‍රියයි. අපි කන්න රසට උයලා දෙනව විතරක් නෙවෙයි. ඒක දකිද්දි එයාලට ආස හිතෙන විදිහට කෑම වේල දෙන්න තමයි මට ඕනි උනේ. ඉතින් මම අවශ්‍ය කරන ඔක්කොම බඩු ටිකත් අරගෙන අපි ඉක්මනට ගෙදර ආවා. මොකද දැන් ගොඩක් හවස් වෙලා හස්බන්ඩ්ුයි මමයි විතරනේ දැන් තනියම උයන්නත් ඕනේ. ඒ නිසා ඉක්මනට ආවා. මේ විදියට පළතුරු එකක් ෆුඩ් සිටියේ දාලා තිබ්බා. ඉතින් මේ වගේ දැක්කොත් මම කොහොමත් අරන් එනවා. අනික ගොඩක් ලාභෙටත් තියෙනවා රසයි. මං ආපු ගමම්ම ඒකෙන් ටිකකුත් කාලා මේ විදිහට මං අද හදන්න යන කෑමකට ඕනි කරන හැමදේම චුට්ට සූදානම් කරන්න ගත්තා. අන්තිමේටම තමයි බත් එක උයාගන්න හිතන් ඉන්නේ. මම මුලින්ම චිකන් ටික තම්බ ගත්තා. බිත්තර ටිකක් තැම්බෙන්න තිබ්බා. ඒකට කුරුඳු කරාමු නැටි දෙකක් ලුණු කහ දාලා ඒ විදිහට තම්බ ගත්තා. ඊට පස්සේ මේ වගේ එකට ඕනි කරන ඔක්කොම එළවලු ඒ කියන්නේ පන්නේ ටික කපා ගත්තා. චිකන් ටික තැම්බිලා ඉවරුණාම වෙනම මැටි පිගහනකට අරගෙන තියාගත්තා. මොකද මට මේ චිකන් ස්ටොක් එක ඕනි වෙනවා බත් එක හදාගන්න.
එතකොට රසකාරක මොනවත්ම දාන්න ඕනේ නැහැ. ගොඩාක් රසට බත් එක එනවනේ. ඒ නිසා. ඉතින් මං ගොඩාක් පිරිසිදුවට සෞඛ්‍ය සම්පන්නව තමයි මේ කෑම වේල හදන්නේ. ගොඩාක් ආසාවෙන් මගේ තාත්තා කියන්නේ සීයා තාත්තා. ඒ වුණාට මං එයාට කිව්වේ තාත්තා කියලා. ඉතින් කවදාවත් මට එයා වචනකින්වත් බැනලවත් ගහලවත් නැහැ. පුදුම තරම් ආදරෙයි. ඉතින් මේ විදිහට එයා වෙනුවෙන් දෙන කෑම වේල මං හරි ආසාවෙන් හස්බන්ඩ්ගේ උදව්වත් ඇතුව තමයි සූදානම් කරගත්තේ. අනික මම්ම හම්බ කරපු සල්ලි වලින්. මීට කලින් මං එයා වෙනුවෙන් දානමාන දීලා තිබ්බත් ඒ හස්බන්ඩ්ගේ සල්ලි වලින්නේ. මට මේ අවුරුද්දේ එයා වෙනුවෙන් දෙන කෑම වේල මම්ම හම්බ කරපු සල්ලි වලින් මට දෙන්න පුළුවන් වුණා. ඒක ගොඩාක් සතුටු දෙයක් මට. මේ විදිහට ඕනි කරන හැම දේම සෝදලා කපලා පිරිසිදුවට ඔක්කොම ළඟින් තියාගත්තා. එතකොට මට වෙනදා කියනවා වගේ හරිම පහසුයි. ඉතින් මම මෙනු එකක් හිතේ තියන් ඉන්නවා. ඒකට ඕනි කරන ඔක්කොම මේ විදිහට සූදානම් කරගත්තා. මුලින්ම කරේ මේ වගේ බීලියුණු ටිකක් පැදගත් එක. බත් එක උඩින් ඉහා ගන්න. ඊට පස්සේ අර තඹගත්ත චිකන් ටික මේ විදිහට මැරිනේට් කළා. අර KFC චිකන් තියෙන්නේ ඒ වගේ බැදගත්තා. මට ඒක නම් වීඩියෝ කරගන්නත් බැරි වෙලා. මොකද දැන් ගොඩක් පරක්කු වෙලා ඉක්මනට තමයි මේ වැඩ ටික කරගන්නේ. ඉතින් මේ විදිහට බිත්තර ටිකත් මන් තෙලේ චුට්ටක් බැදගත්තා. ඒකයි ඒ පාටට පේන්නේ. ඉතින් දැන් හදන්නේ chili paste එක හදාගන්න. ඒකට ඉඟුරු සුදුලුණු මේ විදිහට තෙල් ටිකක් රත් වෙන්න තියලා දාලා ඒක බැදීගෙන එනකොට රම්පේ කොළ දෙක තුනක්, කරපිංච ටිකක්, බීලුණු ටිකක් දාලා ඒ ටිකත් හොඳට බැදෙන්න දුන්නා. ඒ ටික බැදීගෙන එනකොට අඩු ගින්දරේ තියාගන්න ඕනේ ලිප. නැත්තම් මේ මිරිස් ටික එකතු කරන වෙලාවට මිරිස් ටික කළු වෙනවා. කෑලි මිරිස් මේ වගේ එකතු කරලා ලුණු, සීනි, සෝස් චුට්ටක් දාලා chili paste එක හදාගත්තා. ඉතින් මේ විදිහට ඉඟුරු සුදුලුණු paste එකෙන් ටිකක් දාලා මං හදන්න යන්නේ ඩෙවල් සෝස් එකක්. ඒකට මේ විදිහට ඒ ටික රත් වේගෙන එනකොට ඒකට අර කලින් කිව්වා වගේම රම්පේ, කරපිංචා ඒවා එකතු කරගත්තා. ඒ ටිකත් බැදීගෙන එනකොට මාළු මිරිස් ටිකක් දාගත්තා. ඉතින් මේ මාළු මිරිස් එකත් ගොඩාක් සැරයි. ඉතින් මම ලොකුවට සැරට හැදුවේ chili paste එකයි මේකයි. ඊට පස්සේ බීලුණු, තක්කාලි දාලා හොඳට mix කරගත්තා. ඒකට කහ කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක් වගේම කෑලි මිරිස් ටිකකුත් එකතු කරගත්තා. ඉතින් ඒ ටිකත් එකතු කරගෙන සෝස් ටිකකුත් එකතු කරගෙන හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. දැන් 70%ක් විතරම උයලා ඉවරයි. ඉතින් උණුවෙන්ම දෙන්න ඕනි හින්දා තමයි බත අන්තිමේටම උයන්නේ. මේ විදිහට මම පරිප්පු එකක් අර හින්දලා වගේ තෙල් දාලා හදාගත්තා සැර අඩුවෙන්. ඉතින් මං හදන්න යන්නේ කහබත් එකක්. ඒ කියන්නේ මේ විදිහට බත මුලින්ම මං ටෙම්පරාදු කරගත්තා. සූදුරු, බටර් දාලා සූදුරු, කහ ලුණු ඒවා දාලා එනසල් කරාමු නැටි දාලා බත ටෙම්පරාදු කරගත්තේ ලිපේ. ඊට පස්සේ රයිස් කුකර් එකේ තියාගත්තා. අන්තිමේටම හදන්නේ රයිතා එක. ඒකට මේ විදිහට කර්කින්, තක්කාලි, මිරිස්, බීලුණු කපලා දාලා කර්ඩ් ටිකක් තමයි එකතු කරේ ලුණුත් එක්ක. ගම්මිරිස් කුඩු චුට්ටකුත් එකතු කරන්න පුළුවන් තමන් කැමති නම්. ඉතින් මේ විදිහට එකතු කරලා ඒකත් හොඳට මික්ස් කරගත්තා. ඉතින් කර්ඩ් නැත්තම් ඔයාලට යෝගට් එකක් වුණත් මේ වෙනුවට එකතු කරගන්න පුළුවන්. ගොඩාක් රසයි මේක. ඉතින් මේකත් අන්තිමේටම හදාගත්තේ මේකෙත් පන්නේ ටික කපලා ෆ්‍රිජ් එකට දාලා තිබ්බා නැත්තම් අර වතුර වගේ හැදෙනවනේ. ඒ නිසා ඉතින් මේ හදන වාරයක් පාසා මම මගේ සීයා තාත්තට ගොඩාක් පින් දුන්නා. හැම දෙයකටම ගොඩාක් ස්තුතිවන්ත වුණා. මේ වගේ අකල් මරණයක් කවදාවත් එයාට සිදු නොවේවා මා මේ කරගත්තා වූ
පුණ්‍ය කර්මයේ බල මහිමෙන් එයාට මේ පින් සියල්ලම අනුමෝදන් වේවා. මේ විදිහට පිරිසිදු කරගත්ත අලුත්ම අලුත් මැටි භාජන දෙකකට පිරිසිදු කරලා තවාගත්ත කෙසෙල් කොළ දෙකක් රවුමට කපාගෙන එලා ගත්තා. ඊට පස්සේ මේකට උණුවෙන් උයාගත්ත කහබත් එක මේ විදිහට බෙදා ගත්තා. ඉතින් මේක මේ ගානින් වගේ බෙදලා නැවැත්තුවා නම් අර එළවලු ටික බෙදලා ගානට රැප් කරගන්නත් පුළුවන්. ඒත් මගේ හිත පිරෙන්නම බෙදන්න ඕනි හින්දා මේ විදිහට බත් එක තද කර කර වගේ ගොඩාක් බෙදුවා. ඉතින් මේ දෙන්නටත් මේ රෝගයෙන් පීඩා විඳින්න නැතුව ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මගේ මුළු හදවතින්ම. ගොඩාක් ආසාවෙන් සීයා තාත්තා වෙනුවෙන් මම මේ කෑම එක හස්බන්ඩ් එක්ක එකතු වෙලා හදාගත්තේ. අම්මගෙනුත් අහගෙන පුංචිලාටත් කියලා හැමෝටමත් කියලා මේ විදියට හරිම ආසාවෙන් හදාගත්තා. කහබත් එකට උඩින් පරිප්පු මේ විදිහට පැත්තකට අයිනකින් බෙදුවා දෙකටම. ඉතින් මං එවලේ මේ දෙන්න ලං වෙලා තමයි මේ විදිහට එළවලු එකටම මේ බත් එක උඩින්ම තිබ්බේ. අර මුට්ටියේ කෑම එකක් යවන්නේ එහෙමනේ. ওই විදිහට ඇතිලිය. ඉතින් ඒ නිසා මේ විදිහට chili paste බෙදලා ඩෙවල් සෝස් එකත් මේ විදිහට අයිනකින් බෙදුවා. ඊට පස්සේ තම්බපු බිත්තර දෙක තියාගෙන අර KFC ස්ටයිල් එකට හදාගත්ත චිකන් කෑලි දෙකක් තියලා රයිතා එකත් බෙදුවා. ඇත්තටම මේකේ ඉඩත් මදි. ඉතින් පුළුවන් විදිහට මම මේ විදිහට කෑම දෙකම හරි ගස්සගෙන ඊට පස්සේ රැපින් කරගත්තා. ඉතින් මට ලොකු ගාණක් හම්බෙලා තිබ්බ පහුගිය ටිකේ සියඹලා සල්ලි. ඉතින් ඒ සියඹලා එයාගේ වත්තේ එයා හිටපු ගස් වලින් ගත්ත සල්ලි. ඒ සල්ලි වලින් තමයි මම මේ දානෙ වේල දුන්නේ. එයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා කියලා හිතලා. ඉතින් එළිය මහා හයියෙන් වහින නිසා මට හිතුණා උණුපැන් ඖෂධ පූජාවක් පූජා කරගන්න. යශෝධරා තෙරණින් වහන්සේටත් බුදු පියාණන් වහන්සේටත් මේ විදිහට ගොඩාක් හයියෙන් වහින සීතල වෙලාවක උණුසුම් ඖෂධ පැන් එකක් පූජා කරගෙන ඒ වගේම උණුසුම් පැන් පූජා කරා. ඒත් එක්කම මල් පහන් හඳුන් කූරු පත්තු කළා. මම ගාථා කියලා වන්දනාමාන කරලා එයාට උපදින ආත්මික මෙවන් අකල් මරණයකටත් මේ තරම් වේදනා දෙන රෝගයකටත් ජීවිතයකට පීඩා විඳින්න හම්බ වෙන්න නම් එපා කියලා ප්‍රාර්ථනා කරා. මතු බුදු වන මෙත්බෝසත් හමුවේ අමා මහ නිවනින් සැනසෙන්න මා මේ කරා වූ සියලුම කුසල් මගේ තාත්තාට අනුමෝදන් වේවා. ඉතින් මං අදට ගිහින් එන්නම්. ඉක්මනට ආයෙමත් එන්නම්. ඔයාලගේ ආයුෂ බොහෝ වේවා. මාත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි.